උදෙන්ම නැගිට ගමන් ඔළුවට ආවොත් මට මං විතරයි කියලා ඔළුවට ආවොත් මට මං විතරයි කියන එක ඔළුවට ආවොත් මා උදෙසා තිරිස මන් ලෝකේ හොයන්නේ. ඇයි ඒකනේ බුදු සසුනේ අර්ථය? අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණෙනි තමාව සරණ කරගන්න ලෝකේ සරණ කරගන්න එපා. උදේම නැගිට ගමන් අපේ ඔළුවට එන්න ඕන මට මං විතරයි. ඒක බුද්ධ ශාසනයේ අර්ථය. අත්ත දීපා විහෙරත මහණෙනි නුඹලාගේ දූපත නුඹලාම. දූපතේනේ රැකවරණය තියෙන්නේ. ඒ කියන්නේ මිනිහෙකුට රැකෙන්න තියෙන්නේ ගොඩබිමේනේ. මාව රැකෙන ෂේම භූමිය මොකද්ද? තමා තුල වැඩෙන ගුණධර්ම. අත්ත දීපා විහෙරත තමාව දූපත කරගන්න. එළිය තැන් හොයන්න එපා. එතකොට පරිස්සම්. මෙන්න මේකෙන් තමයි අභ්‍යන්තර දැන් මේ පිනතුන් අහන්නෙත් ඇතුළාන්තේ නිවාග. ඇතුළාන්තේ නිවෙන්න පටන් ගන්න වෙන මෙතනින්. මොකද බලන්න පින්වත්නි ඔබ කොයි වෙලාවක හරි ඇවිලුණා නම් ඔබ කොයි වෙලාවක හරි ඇවිස්සුණා නම් එළියේ නිසානේ. හොඳට බලන්න. අරමුණු නිසානේ ඇවිලිලා තියෙන්නේ. එළියෙන් අරමුණු වෙච්ච දෙයක් නිසානේ ඔයගොල්ලන්ට රාගය හරි, දේශය හරි, මෝහය හරි, ගුණමකුකම හරි, බද්ධ වෛරය හරි, එකට එක කරන එක හරි, දැඩි බව හරි මොනවා හරි ඔයාලට වුණා නම් අරමුණින් තොරව ඔක වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ වෙන්නේ අරමුණ වටේට. අරමුණු වෙන්නේ මොනවද? ලෝකය. බාහිර තත්ත්වයක් නේ අරමුණු වෙන්නේ. එතකොට බාහිර තත්ත්වය අරමුණු වීම ඇතුලේ ඔයාලට යහපතක් වෙලා නැහැ. අයහපතක්මයි වෙලා තියෙන්නේ. බාහිර තත්ත්වය අරමුණු වුණා නම් යම් තැනක යහපතට වඩා ඔය පින්නතුන්ලාට උනේ අයහපතක්. එහෙනම් බාහිර තත්ත්වයේ මත ਸਰව සාධාරණ වීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. බාහිර තත්ත්වයේ මත Tamanගේ රක්ෂණයක් ප්‍රවේශමක් රැකවරණයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඇයි බාහිර අරමුණක් හැමදාම මට අයහපතක් කරලා. මොකද මගේ යම් කෙලෙසයක් ඇති වුණා නම් ඒ කෙලෙසේට අරමුණු වීම ආරම්භණයක් බලපාලා. එහෙනම් බාහිර ලෝකය අරමුණු වීම කියන්නේ දුකක්. සනීප දෙයක් නෙමෙයි. දරුවව ඇහැට පේන එක දුකක් පින්වත්. ඒක ලෝකයා හිතන්නේ බිරිඳව ඇහැට අහුවෙන එක දුකක්. ස්වාමියා එළියේ පේන එක දුකක්. අම්මා එළියේ ඉන්නවා කියලා පේන එක මහ දුකක් පින්වත්. ඒක ලෝකයට හිතෙන්නේ. අම්මව එළියේ ඉන්නවා කියන පේන එක දුකක් කියලා ලෝකයා පිළිගන්න ලෑස්ති නෑ. එයි එච්චරට අවිද්‍යාව යාගේ ඇතුළ වසාගෙන ඉන්නවා. එච්චරට අවිද්‍යාව බලවත්.